Hello guys, welcome to my YouTube channel. මම අද ඔයාලට කියලා දෙන්නම් Temu එකෙන් අඩුවට කොහොමද items purchase කරගන්නේ කියලා. මම මේ පෙන්නන බෑග් එක මම order කරගත්තේ රුපියල් 2600කට. ඇත්තට මේ ගානට හරිම worth මේ බෑග් එක. මම හිතපු විදියට මේ වගේම quality එකකින් මේ බෑග් එක මට හම්බුණා. photos වල තිබ්බ වගේම ඒ color එකෙන්ම මට මේ බෑග් එක හම්බුණා. ඒ වගේම මේකේ හොඳ ස්පේස් එකකුත් තියෙනවා. ඔයාලට ලැප් එක CR book උනත් මේ බෑග් එකේ දාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට මට තව පටියක් හම්බුණා. ඒක අපිට ඕන විදියට ඇඩ්ජස්ට් කරලා අපිට ඕන විදියට ඒක දාගෙන යන්න පුළුවන්. ඇත්තටම හරිම quality. ඇත්තට මේ ගානට හරිම worth. මම ඔයාලට කියන්නම් කොහොමද ඒ වගේ අඩු ගානකට මම මේ බෑග් එක order කරගත්තේ කියලා. මේත් ඒ වගේ මම order කරගත්ත තව බෑග් එකක්. මම මේ බෑග් එක order කරගත්තේ රුපියල් 700 ගානකට වගේ. මේක shoulder බෑග් එකක්. මේකත් ෆොටෝ වල තිබ්බ වගේම ඒ විදියට මේ quality එකෙන් මට හම්බුණා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අඩු ගානට items purchase කරගන්නේ කොහොමද කියලා දෙන්නම්. ඒ වගේම ඔයාලට තව වීඩියෝ එකක් ඕන නම් කියන්න. මම Temu එකෙන් order කරගත්ත clothes quality ද ඒව කොහොමද කියලා මම වීඩියෝ එකක් අරන් එන්නම්. මම දැන් අදන් ඉන්න බ්ලවුස් එකක් Temu එකෙන් තමයි order කරගත්තේ. ඔයාලට ඕන නම් මම තව වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා මාව මතක ඇතුව subscribe කරලා bell icon එකත් click කරලා තියාගෙන ඉන්න. ඊළඟට පෙන්නන shoes දෙක මම order කරගත්තේ රුපියල් 1800ක වගේ ගානකට. ඇත්තට මේ ගානට හරිම quality හරිම worth. මේ බලන්නකෝ මම දැනටත් මේක දෙපාරක් විතර use කරලා තියෙනවා. ඇත්තටම හරිම quality. අද කාලේ මේ ගානට ඒ වගේ shoes දෙකක් order කරගන්න බෑනේ. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒ ගානට මම order කරගත්තේ කියලා. මම මේකේ zoom කරපු වීඩියෝ එකකුත් දාන්නම්. ඔයාලා බලලා තීරණය කරන්න ඒ ගානට worth නැද්ද කියලා. මේ බලන්න හොඳ quality එකකින් මට මේ shoes දෙක හම්බුණා. ඇත්තටම හරිම worth. ඇතුළුනත් හොඳට cushion කරලා මම දැනට දෙපාරක් විතර use කරලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. දාගෙන ඉන්නත් හරිම comfortable. මේ තියෙන මම order කරපු shoes දෙක ඒක $6 ගාණක් උනේ. ඒ කියන්නේ මම ඒක order කරේ ගිය අවුරුද්දේ. එතකොට $6 ගාණ 300 වගේ ගුණ කරලා බැලුවම 1800ක් වගේ ගාණක් තමයි එන්නේ. මම order කරගත්තේ ඒක 1800ක් වගේ ගාණකට මට මතක විදියට. මේ තියෙන මම order කරගත්ත අනිත් බෑග් එක. ඒ බෑග් එක මම order කරේ මේ මාසේ. එතකොට ඒක $5 ගාණක් උනේ. ඒක 320 ගාණක් වගේ මට මතක විදියට ඩොලර් එක තිබුණා. එතකොට 1600 ගාණක් වගේ තමයි බෑග් එක වෙන්නේ. මේ තියෙන්නේ මම ඕඩර් කරපු අනිත් shoulder බෑග් එක. ඒ බෑග් එකත් $2 ගාණක් වගේ තමයි වෙලා තියෙන්නේ. ඒත් රුපියල් 700 ගාණක් වගේ තමයි මට මේ බෑග් එක උනේ. මේ තියෙන්නේ මම Temu එකකින් මේ වගේ අඩු ගණන් වලට orders කරපු item කීපයක්. මම ඔයාලට ඉස්සරහදී කියලා දෙන්න රුපියල් 3 ඉඳන් කොහොමද Temu එකෙන් items purchase කරගන්නේ කියලා. මුලින්ම මේ විදිහට Temu app එක open කරගන්න ඕන. open කරගත්තම මේ වගේ එකක් තමයි ඉන්නේ. ඊට පස්සේ අර යට තියෙන U කියන එක touch කරාම ඔයාලට message කියන එකක් එනවා. ඒකෙන් ඔයා select කරගන්න ඕන promotion කියන එක. ඊට පස්සේ මේ promotion කියන එකට තමයි අපිට ඔය discount card කියන ඒවා එන්නේ. discount card කියන ඒ වගේ තමයි ඔය විදිහට අඩු ගණන් වලට items purchase කරගන්නේ. දැන් අපි බලන්න ඕනේ මේ වගේ discount card එකක් අපිට ඇවිල්ලාද කියලා. ඔය you have success කියලා එකක් තියෙන්නේ. අන්න එක තමයි මම කියපු discount card එක. ඔයාලත් බලන්න ඔයාලටත් ඒ විදිහට discount card ඇවිල්ලාද කියලා. ඊට පස්සේ අපිට දැන් purchase කරගන්න පුළුවන්. මෙතන රුපියල් 3 ඉඳන් items තියෙනවා. මම ඔයාලට 3 item එකක් purchase කරලා පෙන්නන්නම්. ඇත්තට මේ ගණන් වලට අපිට ඔතන තියෙන item වලින් එකක් select කරගන්න පුළුවන්. මම මේ bag එක select කරගන්නවා. ඔයාලට ඕන color එක දීලා ඔයාලට ඒක select කරගන්න පුළුවන්. use discount කියන එක touch කරාම අපිට එනවා ඒකේ ගාණ. එතකොට discount එක add වුණාම අපිට බලා ගන්න පුළුවන් කීයකටද ඒක අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා. මම කියපු විදිහට මේක අපිට රුපියල් 3කට ගන්න පුළුවන්. ඊටසේ ඔයාලා confirm selection දුන්නාම පස්සේ අපිට පෙන්නනවා ඔයාලට මේ බෑග් එක කීයකටද ලැබෙන්නේ කියලා.
ඊට පස්සේ කාට් එකට ගියාම අපිට ඒක පෙන්නනවා රුපියල් 3යි කියලා. ඔයාලට ඕන නම් එතන රිවිව් බලා ගන්නත් පුළුවන් ඒක හොඳද කියලා. අපිට දැන් මේකේ රුපියල් 3 බෑග් එක විතරක් ඕඩර් කරගන්න බෑ. මෙතන යට තියෙනවා රුපියල් 3258ක් වෙන්න ඕනි කියලා අපේ ඕඩර් එකේ අවම ප්‍රයිස් එක. අපිට තව මොනවා හරි ඇඩ් කරලා අපිට ඕඩර් එක පර්චේස් කරගන්න පුළුවන්. ඔයාලා ඒ අයිටම් එකට කැමති නැත්නම් ඔයාලට වෙන අයිටම් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. අතන රීසිලෙක්ෂන් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට රීසිලෙක්ට් කරලා වෙන අයිටම් එකක් ඔයාලට පර්චේස් කරගන්න පුළුවන්. රීසිලෙක්ට් කියන එකෙන් අපිට එකපාරයි අයිටම් එක වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා රීසිලෙක්ට් කියන එක ටච් කරන් පස්සේ ඔයාලට ඔයාලගේ කාර්ට් එකේ තියෙන අයිටම්ස් එනවා. ඒ ඩිස්කවුන්ට් කාඩ් එකේ තියෙන ස්ක්‍රීන් එකට. එතකොට ඔයාලට ඒ අයිටම්ස් වලින් කැමති අයිටම් එකක් තෝරගෙන ඒකට ඩිස්කවුන්ට් එක ඇඩ් කරගන්න පුළුවන්. දැන් මම කාර්ට් එකේ තියෙන තව අයිටම් ටිකක් සිලෙක්ට් කරගන්නවා. අපි ඒවත් සිලෙක්ට් කරගෙන තුනට ඕඩර් කරපු එකත් සිලෙක්ට් කරගෙන බලමු. ඒ ගානටම අපිට ඒක ගන්න පුළුවන්ද කියලා. මට තව ඩිස්කවුන්ට් එකක් ඇවිල්ලා ඒක එතකොට රුපියල් 0කට මට ඕඩර් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මම මෙතන ඕඩර් එක සබ්මිට් කරන්න හදන්නේ. එතකොට මට කොහොම හරි මට ඕඩර් එකට තව ඩිස්කවුන්ට් ඇඩ් වෙලා මට ඒ බෑග් එකට රුපියල් 0යි යොන්න ඕන වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඕඩර් එක සබ්මිට් කරාම ඔයාලට කාඩ් ඩීටේල්ස් දාලා ඔයාලට ඕඩර් එක ප්ලේස් කරගන්න පුළුවන්.